පසුගිය දවස්වල සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයකට තුඩුදුන්නු කතාවක් තමයි ඉස්සුරු දේශානි ප්‍රේම කතාව. ගහගෙන බැනගෙන නිමවුණා කියලා ප්‍රසිද්ධියේ පෝස්ට් පළ කරගත්ත මේ ප්‍රේම හුටපටය ඔන්න ආයෙමත් අලුත් කරමින් කරලියට ඇවිත් තියෙනවා. පසුගියදා මහනුවර ඩොබ් හවුස් නමින් විවෘත කරපු රෙස්ටොරන්ට් එකේ සමාරම්භක උත්සවයට ආරාධනා ලබපු නළු නිලියන් අතරේ ඉස්සුරු දේශානි දෙදෙනත් ඉඳලා තියෙනවා. ඉතින් මේ උත්සවයේදී දෙදෙනාම අසුන් ගත්තේ සෙල්ෆි ගැහුවේ සිනාසනයකට. ඉතින් පසුගිය දිනවල සිදුවුණු සියල්ල අමතක කර මේ දෙදෙනා මේ විදිහට සිටීම ප්‍රේක්ෂකයන් රැවටීමක් විදිහට මේ වෙද්දී නැවත කතා බහකට මතුවලා තියෙනවා. ඉතින් මේ උත්සවයෙන් අනතුරුව දේශානීයම උත්සවයට සහභාගී වුණු ඇඳුමින්ම සැරසී සිය Facebook ඉනුමට ඡායාරූප කිහිපයක් සමගින් පෝස්ට් දෙකක් පළ කරලා තිබුණා. ඉන් එකක තිබුණේ ඉවසීම යනු දුර්වලකම නොවේ සහ මම ඉදිරියට යාමට කලාව ප්‍රගුණ කළ ඇත්තෙමි යනුවෙනි. ඉතින් මේ පෝස්ට් දෙකටම අනුකම්පාවක් වෙනුමට දේශානිට ලැබුණේ සිය ප්‍රේක්ෂකයන්ගෙන් විවේචන පමණයි. ඉතින් මේ හැසිරීම ඔවුන් දෙදෙනාගේ ප්‍රසිද්ධිය සඳහාම සිදු කරගන්නා දේවල් විය හැකියි. මොකද මම එහෙම කියන්නේ ඔවුන් වෘත්තියෙන්ම රංගන ශිල්පීන් වෙන නිසායි. ඉතින් මේ පිළිබඳ ඔයාගේ අදහස මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න. නැවත වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලට සුබ දවසක්.